සුවන්නත මම තව ආපහු පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්නද? අපි දැන් අපි ඔබ මේ කාලේ ඇති වෙලා තියෙන මේ தත්ත්වය ගැන කතා කරා. ඒකෙදී දැනුණු දේ තමයි කට්ටිය කියපු කතාවල් වලදී අපේ හිත වැටුණා, සමහරවිට ද්වේෂය ආවා, ආවේගශීලී වුණා, ඒ වගේ දේවලුත් ආවා කියන එක. එතකොට ඒත් එක්කම හුඟක් කට්ටිය අහුවා මොකද්ද මේකට කරන්න ඕනේ කියලා. ඒක හැමදාම අහන ප්‍රශ්නයක්. ඔවහන්සේ හැමදාම දෙන උත්තරේ දුන්නා අදත් මෙහෙම කරන්න කියලා. එතකොට හැබැයි ඒකෙදි දැන් ඔබ වහන්සේ දැන් හැමදාම කියන එක සියල්ල තැන ඇති තැන දැහැංගත වෙන්න ඊළඟට ප්‍රශ්න තුල මේ මාර්ගය වඩන්න කියන එක. එතකොට මේකෙදි අර ක්‍රියාවක් සම්බන්ධ වුණ හැම වෙලාවෙම මේක කරමු, මේක කරන්න. එතකොට මේක කරගෙන යන්න කියන එක. එතකොට මන් දකින්න දෙයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ ගත්තොත් එහෙම විශේෂයි අපිට. විශේෂයෙන්ම බුදු කෙනෙක් කියලා හිතමුකෝ. එතකොට ඒ උත්මේ හැම වෙලාවෙම අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒක බොහොම කෙටි කාලයක් තියෙනවා, කෙටි කාලෙ ඉවරයි. ඒතර මේ වචනේ අපිට ජීවමානව ඇහෙන්නේ බොහොම කෙටි කාලයයි, කෙටි කාලෙකින් ඉවරයි. එතකොට ඔබ වහන්සේගේ වචන හැම වෙලාවෙම අපිට ඇවිල්ලා තියෙනවා මගේ වචනේ විශ්වාස. දැන් මේක පොත්වල තියෙන දෙයක් නෙවෙයි. ඔබ වහන්සේගේ දේශනාවල තියෙන දේ මගේ වචනේ විශ්වාස කරන්න. එතනින් උඹට ගමන ඉවරයි කියන එක. අපි හැමතිස්සෙම ගොඩක් කතා වුණේ දැන් මේක කරන්න, මේක මොකක් හරි සිහිය හරි පවත්තන කතාවක් තමයි කතා කරේ. නමුත් අර එහෙම වචනයක් ඔබ වහන්සේ කියලා තියෙනවා. එතකොට ඒක අනුව මම දකින දෙයක් තමයි අපිට පුළුවන් මීට වැඩිය සමහර වෙලාවට පොඩි ෂෝට් කට් එක තියෙනවා ළඟ තියෙන ඔබ වහන්සේ කියනවා මගේ වචනේ විශ්වාස කරපන් එතනින් උඹ ඉවරයි කියලා. එතකොට මම හිතන්නේ ඔය කියන જાතියේ ආවේගශීලී බව අපිට කාමයේ කෝ වේවා ඉරිසියාව වෛර කෝලේ මොනවා වුණත් ඒක ඔය කියන විශ්වාසය තුල මම හිතන්නේ දැන් ඔය වචනේ يعني අපි ඔබ වහන්සේ දර්ශනයක් කියනවා. ඒ දර්ශනයට ඒ තරමට බැඳීම ඒ තරමට සරෙන්ඩ් එකක් තියෙනවා. නමුත් ඒක කියන්නේ ඔය දර්ශනයට තියෙන ඒ ප්‍රේමය කියලා හිතමුකෝ. නැත්නම් ඔය වහන්සේගේ වචනයට තියෙන විශ්වාසය කියමුකෝ. එතකොට ඒක හරියට තියාගන්න පුළුවන් නම් මොකද අපිට ඔය මේ ක්‍රම කරලා ඉවරලා අපිට හිත හදාගන්න බෑ. මට පේන හැටියට. මම උපමාවක් කියන්න. ඔව් සනද. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගණිකාවක්. එයා මගේ වචනේ විශ්වාස කරගෙන තව කවුරු හරි එක්ක සංවාසය දෙනවා. එහෙම එයා ඉන්නවා. එහෙම කර. තව එක්කෙනෙක් මේ සාකච්ඡාව අහලා ඉන්නවා. දැන් මං අහන්නේ මේ දෙන්නගෙන් මං කියපු වචනය ඉක්මනටම පිළිටන්නේ කාටද කියලා. ඒක හරි ගණකාවට තමයි. ගණකාවට. මේක මම හිතන්නේ අපිට golden opportunity. දැන් ඔහොම කිව්වාම ඕගොල්ලන්ගේ අර සංස්කෘතික පොත්පත් ඔක්කොම වතුරේ ඇලේ. හරි. ඒක ඇත්ත. දැන් මේකේ ආවේගශීලී බව ඔක්කොම කඩා හැලෙනවා අර සද්දාව ඉදිරියේ. කතාවෙන් ඒ ආවේගශීලී බව, ඒ දරුණුකම, නපුරුකම්, පරිගැනීමේ චේතනා ඒවා ඔක්කොමත් එක්ක මාව විශ්වාස කරන්න. ඔව්. නමුත් ඒකට ඉක්මවා යන්න බෑ. සද්දාව ඉක්මවා යන්න බෑ ඒවට. බෑ. හරි. ඉක්මවා යන්න බෑ. විශ්වාස කළාම අරයාගේ අර කුණු ටික ඔක්කොම පිරිසිදු වෙනවා. අන්න හරි. එන්න ඔය කෑල්ල අපිට තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. දැන් මේක පොතේ තියෙන එකක් නෙවෙයි. නමුත් මේක කරන්න පුළුවන් දෙයක් මම හිතන්නේ. එතකොට ওই කතාව දැන් මෙහෙම කරන්න. දැන් ඕගොල්ලෝ තන ගොඩක් කට්ටිය ඉන්නෝනේ. ඕගොල්ලෝ පැහැදිලි කරගන්න. මම අවශ්‍ය තැනදී විතරක් ඇගිලි ගහන්න. ඇත්තරම පින තියනම් තමයි